අද අපි හදන්න යන්නේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් අතුරුපසක්. හරිම වර්ණවත්, ඇස පිනවන, පොඩි ළමයි ආස කරන අතුරුපසක්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙක. ජෙලි පැකට් එකක්, ඒ වගේම මාෂ්මෙලෝස්. මම මෙතන අරගෙන තියෙනවා ජෙලි ග්‍රෑම් 100ක පැකට් එකක්, ඒ වගේම මාෂ්මෙලෝස් ග්‍රෑම් 80. ඒ වගේම තව උණු වතුර අවශ්‍ය වෙනවා. මම ඒකට මේ කේතලේ ලිපේ තියලා තියෙන්නේ මේ වෙලාවේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මාෂ්මෙලෝස් ටික අරගෙන මේ විදිහට මම කුඩා කොටස් වලට වෙන් කර ගන්නවා. ඔයා කැමති නම් මේක සුදු පාට මාෂ්මෙලෝස් විතරක් ගන්නව නම් වැඩිය හොඳයි. විවිධ වර්ණයකින් නැතුව හිතන්න ඔයා කොළ පාට වගේ ජෙලි පැකට් එකක් ගන්නව නම් රෝස පාට මාෂ්මෙලෝස් කෑලි තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මගේ ජෙලි පැකට් එක රතු පාටයි. ඒක නිසා රෝස පාටත් එක්ක යන ප්‍රශ්නයක් නැති නිසා තමයි මම මේ වර්ගයේ මාෂ්මෙලෝස් එක ගත්තේ. සුදු පාට මාෂ්මෙලෝස් ගන්න කියලා තමයි මම ඔයාට යෝජනා කරන්නේ. මේ විදිහට කුඩා කොටස් වලට මුලින්ම අපි කපා ගන්න ඕනේ. ග්‍රෑම් 80ක ප්‍රමාණයක් තමයි මම මේ කපා ගත්තේ. මම දැන් මේක මේ මාෂ්මෙලෝස් ටික දිය කරගන්න යන්නේ. ඒක දිය කරගන්න යන භාජනයේට මේ විදිහට කපාගත්ත මාෂ්මෙලෝස් ටික එකතු කරගන්නවා. මේ තියෙන්නේ. ඊට පස්සේ මගේ ජෙලි පැකට් එකත් කපලා මම මේ විදිහට ඒ භාජනයේටම එකතු කරගන්නවා. මගේ වතුර කේතලේ දැන් මේ වෙලාවේ රත් වෙලා මම ඒකත් ලිපෙන් අයින් කරගෙන ඒකෙන් වතුර මිලිලීටර 150ක් එකතු කරගන්න තමයි යන්නේ. වතුර මිලිලීටර 150ක් තමයි මම මේ දැන් මේ එකතු කරන්නේ. දැන් මම මේක හොඳින් දිය කරගන්නවා. උණු වතුර දාලා ඉක්මනින් මේක දිය කරගන්න ඕනේ. මාෂ්මෙලෝස් ටික සම්පූර්ණයෙන්ම දිය වෙන්නේ නැහැ. අපි ඒ ටික දිය කරගන්න ඩබල් බොයිල් ක්‍රමය පාවිච්චි කරනවා. මේ විදිහට භාජනයක් ලිපේ තියලා වතුර ටිකකුත් එකතු කරලා අපේ භාජනේ මේ භාජන වලින් තියාගන්න ඕන. ඒ වතුර හුමාලි තමයි අපේ භාජනේ වැදෙන්න ඕන. වතුර මේ අඩිය ගෑවෙන්න බෑ. මේ විදිහට හොඳින් දිය කරගන්න. මේ භාජන දෙක එකට ගෑවුනට යට භාජනේ තියෙන වතුර උඩ භාජනේ අඩිය ගෑවෙන්න බෑ. මේ විදිහට හොඳට දිය කරගත්තට පස්සේ අපි මේ භාජනේ තියෙන මිශ්‍රණය සාමාන්‍ය කාමර උෂ්ණත්වයට එනකන් තියෙන්න ඕනේ. ඒ අතරේ මම තැටියක බටර් ගා ගන්නවා මේ විදිහට. මේ අඟල් 9 තැටියක්. මේ ඉන්නේ අපේ නංගිගේ සුරතලා. එයත් බලාගෙන ඉන්නවා අපි හදන්නේ මොනවද කියලා. දැන් මේක අපි නිවෙන්න තියලා මේ විදිහට හොඳින් නිවා ගන්නවා මම. දැන් මම මේ බටර් ගාගත්ත තැටියට අපේ මිශ්‍රණය එකතු කරන්න තමයි යන්නේ. මේ විදිහට එකතු කරලා ඔක්කොම ටික එකතු කරලා මේකට දාන්න ඕනේ. භාජනයේ තියෙන ටිකත් හැන්දක් ආධාරයෙන් මම මේ විදිහට එකතු කරනවා අපේ භාජනයට. දැන් මේ තියෙන මිශ්‍රණය ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 2කමාරක් සෙට් වෙන්න තියන්න ඕනේ. මේ පැය 2කමාරකට පස්සේ බලන්න දැන් මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. මගේ මිශ්‍රණයට පොඩ්ඩක් මාෂ්මෙලෝස් මදි. අර සම්පූර්ණයෙන් වැහිලා නැති එකයි. ජෙලි ග්‍රෑම් 100 පැකට් එකක් ගන්නවා නම් මාෂ්මෙලෝස් ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් ගන්න ඕනේ කියන එක මම ඔයාලට යෝජනා කරනවා. ඔයා ග්‍රෑම් 100 පැකට් එකක් ගන්නවා නම් මාෂ්මෙලෝස් ග්‍රෑම් 100ක්ම ගන්න. ප්‍රශ්නයක් නැහැ. මේක හදා ගන්න පුළුවන්. ඒ වුණාට සම්පූර්ණයෙන්ම අපි ජෙලි මිශ්‍රණයට එකතු කරගන්න නම් අපි එකතු කරගන්න වෙනවා මාෂ්මෙලෝස් ග්‍රෑම් 100ක ප්‍රමාණය. මේ විදිහට මම පිහිටුඩක් ආධාරයෙන් අපේ මිශ්‍රණය සෙට් වුණාට පස්සේ වටේ ඇඳගෙන මේ විදිහට හිමිහිට රෝල් කරගන්න තමයි දැන් මේ යන්නේ. මේ විදිහට හරි පරිස්සමට හරි ඉවසීමෙන් කරන්න ඕනේ මේ ටික.
මේ විදිහට හිමීහිට රෝල් කරගන්නවා. දැන් මේක මේ තැටියෙන් අයින් කරලා අපි කපා ගන්න භාජනයට එකතු කරන්න යන්නේ. මම මේ විදිහට ට්‍රේ එකක් තමයි පිරිසිදු කරලා ගත්තේ. මම මේකේ මේ අයින් කපලා අයින් කරන්න හදන්නේ. මේක පිහියක් වගේම නූලක් ආධාරයෙන් හරි ලස්සනට කපලා නීට් එකට කපා ගන්න පුළුවන්. පිහියකින් කපනවා නම් හරි පරිස්සමට කපන්න ඕනේ. මේ විදිහට හරි පරිස්සමෙන් පිහියෙන් උනත් කපා ගන්න පුළුවන්. පාටියකට ඒ වගේම ගෙදර පොඩි ළමයින්ට මේගොල්ලෝ හරිම ආසාවෙන් කන කෑමක්. විවිධ වර්ණ වලින් හදලා ඔයාට පාටියකට වගේ එකතු කරනවා නම් කැම මේසේ හරිම ලස්සනයි වර්ණවත් විදිහට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි හදාගත්ත ස්ප්‍රින්ග් රෝල් ඔයා පිළිගන්වන භාජනයට එකතු කරගන්න. ජෙලි ස්ප්‍රින්ග් රෝල් හදලා බලලා රසද කොහොමද ඔයාට හදාගන්න බැරි වුණ කොටස් දැන් තියෙනවා නම් අපි කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. හැම එකටම අපි රිප්ලයි කරනවා. ඔය අපේ වීඩියෝස් බලන, ලයික් කරන, ෂෙයා කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් මේ විදිහටම හම්බ වෙමු. අපි වීඩියෝ එක නරඹපු ඔයාට බොහොම ස්තුතියි. එහෙනම් ඔයාට සුබ දවසක්.